අදගෙන එන වීඩියෝ එක මම කාලයක් තිස්සේ කරන්න හිතාගෙන හිටිය එකක්. එනම් මම ඉන්න Facebook WhatsApp group ගොඩක අපේ ලාංකිකයන් අහන ප්‍රශ්නයකට පිළිතුරක්. එනම් නිව්සීලන්ත වල ජොබ් මාකට් එකේ ඇත්ත තත්ත්වය මොකද්ද? මම මේ කියන්නේ මම මෙහි හිටිය කාලය තුලදී මම දැක්ක දේ හා අත්දැකීම් පදනම් කරගෙන. හැබැයි මේක තව කෙනෙකුගේ පැත්තෙන් වෙනස් view point එකක් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක පොසිටිව් පැත්තෙන් පටන් ගමුකෝ. මම දකිනවා ගොඩාක් ශ්‍රී ලංකන් ෆැමිලිස් හොඳ ප්‍රොෆෙෂනල් ජොබ්ස් වල නිරත වෙලා PR සිටිසන්ෂිප් ලැබිලා ගෙවල් සල්ලි වලටත් අරගෙන අවුරුදු 20 30 ඉන්න ෆැමිලිස් මට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. හැබැයි මෑතක ඉඳන් එනම් 2023 කාලයේ සිට තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ගොඩාක් 2023න් පස්සේ උද්ධමනය ආර්ථිකය වැටීමත් සමගම අලුත් බඳවා ගැනීම අඩු කිරීමත් වැඩට ඉන්න කට්ටිය අඩු කිරීමත් සිදු වෙලා තියෙනවා. ප්‍රතිපාදන කපා හැර රජයේ රැකියා දහස් ගණනකින් අඩු කර තිබෙනවා. විශේෂයෙන්ම ඉදිකිරීම අංශයේ රැකියා ගොඩාක් නැති වෙලා තියෙනවා. ඊට සමගාමිකව ඉදිකිරීමද අඩු වෙලා තියෙනවා. මෙවැනි සිටුේෂන් එකේදී දැන් ජොබ් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලට දානකොට නිව්සීලන්ත එක්ස්පීරියන්ස් එක බලනවා. ගොඩක් වෙලාවට ප්‍රමුඛත්වය දෙන්නේ නිව්සීලන්ත අයටමයි. ප්‍රොෆෙෂනල් ජොබ්ස් වල රෙෆරන්සස් වලට මූලික තැනක් ලැබෙනවා. හැබැයි මේ තත්ත්වය එක එක්කෙනාගේ සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. සමහර අයට අවුරුදු ගාණක් යනවා. සමහර අයට මාස කිහිපයකනොත් ජොබ්ස් හරියනවා. හැබැයි part time jobs කරලා තමන්ගේ වියදම හොයාගන්න පුළුවන්. මෙහි part time jobs කරන එක සාමාන්‍ය දෙයක්. ගොඩාක් අපේ ලාංකික අය මුලදී part time jobs වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් පැයට $23කට වටා part time jobs වලට ගෙවනවා. ඒ වගේ part time පැය කිහිපයක් සතියකට කව කරගත්තම තමන්ගේ සතිය යන වියදම ගොඩාක් අය හොයා ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ part time jobs වලට apply කරන එක ලේසි නැහැ. ඒ jobs වලට apply කරන්න වෙන්නේ website හරහා. ගොඩාක් වෙලාවට select වෙන්නේ references හරහා. එනම් ඇතුලේ කෙනෙක්ගේ අඳුරන CV වලට තැන දෙනවා. නිව්සීලන්ත වල ෆස්ම ජොබ් එකට apply කරන එක ලේසි පහසු නැහැ. එහි ජොබ්ස් වලට apply කරනකොට නිව්සීලන්ත references බලනවා. references වලට ඒ apply කරන ජොබ් එකේ කම්පැනි එකේම වැඩ කරන කෙනෙක් එක්කෝ යුනිවර්සිටි එකක සුපර්වයිසර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක් අඳුරන මැනේජර් කෙනෙක්ගේ නමක් references වලට දාන්න පුළුවන්. ගොඩාක් වෙලාට caregiver health care සෙක්ටර් එකේ ජොබ්ස් වලට apply කරනකොට නිව්සීලන්ත ඩ්‍රයිවිං ලයිසන් එක බලනවා. මොකද මේ වගේ ජොබ්ස් වල ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ওই රිටයර්මන්ට් විලේජස් වල වැඩ කරන්න. ඒ වගේ ජොබ්ස් වලට වැඩ කරනකොට වයසක අයව පාක් වලට හොස්පිටල් එකට shopping ගෙනියන්න ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා. එතකොට ඒගොල්ලෝ බලනවා නිව්සීලන්ත ඩ්‍රයිවිං ලයිසන් එක තියනවාද කියලා. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එකක් මෙහි අවුරුදු 1.5ක් යනකම් අපිට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒත් ඒ වගේ ජොබ්ස් වලට යනකොට තමන්ගේ කියලා වාහනයක් තියෙන්න ඕනේ. මම නිව්සීලන්ත වලට එන්න කලින්ම මම දැනගෙන හිටියා මෙහි ජොබ් මාකට් එක හොඳටම වැටිලා තියෙන්නේ කියලා. මම මෙහි ආවේ ඒක දැනගෙන. හැබැයි මට ඕන උනේ මූලිකවම මගේ ස්ටඩීස් ටික කරගන්න. මගේ අදහස නම් ගොඩාක් සමහර ෆැමිලිස් එන විදියට හිටපු ජොබ්ස් වලින් අයින් වෙලා ඉඩකඩම් විකුණලා මුළු ජීවිත කාලයම තිබ්බ සේවිංස් වියදම් කරලා එන්න එපා. පුළුවන් තරම් තියෙන ආදායම් මාර්ගය තියාගෙන එක්කෙනෙක් ඇවිල්ලා මෙහි මාස 3ක් 6ක් අතර සෙටල් වෙන්න බලන්න. ආදායම් මාර්ගය ලැබුණට පස්සේ ෆැමිලි එකේ අනිත් අය ගෙම්බ ගන්න එක කමක් නැහැ. හැමදේම නැති කරගෙන එන්න එපා. සෙටල් වෙන එක ලේසි නැහැ. මේ තත්ත්වය දැනගෙන හෝ නොදැනගෙන නිව්සීලන්ත වලට ඇවිල්ලා නම් ඉන්නේ ඉවසගෙන හැම විදියකින්ම ජොබ්ස් වලට apply කරන්න. වෙබ්සයිට්ස් හැම එකටම රෙජිස්ටර් වෙලා තමන්ට අදාළ ජොබ්ස් වලට alerts on කරගන්න. CV වල print outs තියාගෙන පුළුවන් තරම් ඒ කම්පැනිස් වලට personally ගිහිල්ලා CVs ටික hand over කරන්න. අඳුරන අය හරහා ජොබ්ස් වලට apply කරන්න බලන්න. part time jobs වලටත් contacts හදාගන්න.
පුළුවන් තරම් බලන්න මෙහි තියෙන මූලික වියදම කව කරගන්න පුළුවන් විදියට ජොබ් එකකට නිරත වෙන්න. ගොඩාක් වෙලාවට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් යන්නේ ගෙදර රෙන්ට් එකට. මම මේ කියන හැම දෙයක්ම 2026 පෙබරවාරි වෙනකොට තිබ්බ තත්ත්වය. තව අවුරුද්දකින් හෝ අවුරුද්ද දෙකකින් මේ වීඩියෝ එක අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ජොබ්ස් කියන එක එක්කෙනාගේ සිටුේෂන් එක එක්කෙනාගේ ටයිම් ලයින් එක අනුව වෙනස් වෙනවා. හොඳට ඉවසගෙන පොඩි ජොබ්ස් වලින් පටාගෙන ඊට පස්සේ හොඳ ජොබ්ස් වලට ගිහිල්ලා කාලයක් තිස්සේ කොහොම හරි හිටියොත් මුලදී මම අර කියපු තත්ත්වය ඇති කරගන්න බැරි කමක් නැහැ. කාලයකට පස්සේ PR ලබාගෙන සිටිසන්ෂිප් ලබාගෙන ගෙවලුත් සල්ලි අරගෙන හොඳට ඉන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි දැන්ට තියෙන ඇත්ත තත්ත්වය මේකයි. ඒතකොට ඒ ඇත්ත තත්ත්වයට සූදානම් වෙලා එන එක තමයි මගේ තියෙන අදහස. ඉතින් හොඳට හිතලා බලලා තීරණ ගන්න.